සාර මෑඳගෙන යනවාද සිවුර ගලවන්න කලින්? මේකෙන් කෑව විදිය කුමාරයා කෑව විදිය දන්නවනේ. හොඳට කෑවා මේකෙන්. කුමාරයාත් කාලා ගියේ දනගස්සලා ගියේ. ඊට කලින් මේක ඇඳගෙන යනවද ඔබ යනවද මේකේ? මම ඕක අඳින්නේ බා මහත්තයෝ මම මෙහෙම යන්න එලි වෙන්න කලින් යන්න ඕනේ. වාගේ වයසේ ඉඳලා ගහන්න නැත්තේ. නැත්තම් මේකෙන් කන ඔයා හොඳටම පාඩුවේ යන්න මේකෙන් ඊට කලින්. සෙල්ලම් දාන්න හදන්න එපා මේකේ ඇවිල්ලා. ඔයාලා හිතාන ඉන්න එපා මේ අපි කරාවෙන්නේ මේකේ කුක්කෝ වගේ හිටියා කියලා. කුක්කෝ වගේ හිටියේ නෑ මේකේ ඈ. දනගෙන පොඩිය උන් හිටියේ. පොඩිය අර පොඩි එකා කියනවා ස්ටෝරි ඔක්කොම වා මේ සිවුර ටකරුව කරන්න හදන්න එපා. කතා කරලා ගෙන්නලා පොලිසිය ගෙන්නලා කතා කරලා වීඩියෝ පෙන්නලා යවන්න කලින් යනවද? එලි වෙන්න කලින් යන්න. වීල් එකක් හරි ඕන එකක් ගෙන්නන්න හරි ඕන එක යන්න ඔයා. පාඩුවේ කතා කරන්නේ නැතුව ආය යන්න. මේක නැත්තම් මං ආවේ මේක අන්දලා යවන්න. එහෙම කරන්නේ නැහැ. සිවුරට විතරක් කකරුව කරන්න එපා. මේකෙන් හොදට කුමාරයා කාලා ගිය විදිය ඔයාලා බලන්න හිටියනේ. ඒත් ওই විදියටම තමයි. ඔයාට ප්ලාස්ටර් රෝප් කරලා ගෑනුන්ට ටෝක් කරන්න ඔයා හිතන්නේ හිටියද ඔක්කොම නම් බඩු කියලා? මේකේ ඉන්න හැම ගෑණියෝම බඩුවක් නෙවෙයි ඈ. ඔයාලා හිතන්න එපා සල්ලි බලයට ගෑනු නැමේ කියලා. හැම ගෑණියම. හරිද? ඊට කලින් යන්න එලි බහැලා. යන්නකෝ පාඩුවේ යන්න. කතන්දර වැඩක් නැහැ. මෙච්චර කාලයක් බලන් හිටියා. බලන් හිටියා ඔයාට මේකේ පාඩුවේ ඉන්න දුන්නා. ඔයා පිරිසක් කරන ඔක්කොම හිටිය විදිහට අපි දන්නවා. උඹ මගේ ගෑනට තුකන්න කතා කරපු එක. හරිද? නෑ කියන්න එපා. මගේ වැඩ මගේ ගෑනට එන්න කියලා. යාළු කරා. ගෑනට මේ කියන්නේ අහපන්. සිවුරක් අඳගෙන ඉන්න පාඩුවේ ඉන්නේ. දුන්ගේ නාමයෙන් මම හරි ආදරෙන් කතා කරලා හිටියේ මහත්තයෝ. මොකද කිව්වේ? උඹට කියපන් ඉන්නත් ගියා හරිද ඔයාට කුසි අර පන්නක් මේකද ඔයා එතකොට අර මේ කේස් එක ගියේ බලන්නකෝ ඒ දවස්වල ඔය හැංගියන් ඉන්නේ මෙයා මාව ඉඹින්න ගියා මෙයා මට එන්නේ ගමන් කෝ හුණියන් කළා මට මිනිස්සු තියා ගන්න ඕනේ නැහැ හුණියන් කරන්ට යකෝ උඹ හිතන්න එපා අපකෝ සල්ලි වලට හැම ගෑණිම නැමෙනවා කියලා තියෙනවා හුත්ත බය ගෑනට උකන්න හරිද හරිද උකන්න ඕනේ හරිද උඹ හිතන්න එපා අපි රස වෙනව නේද අපිත් වෙනව උඹ හිතන්න එපා මේ හැම ගෑණිම සල්ලි වලට නැමෙන පක්කු කියලා හරිද උඹ ඒ වගේ පක්කු උඹ තලාවෙන් ආවිදී උඹ දන්නවනේ තලාවෙන් ආව විදිය දන්නවද? තලාවෙන් ආව විදිය දන්නව නේද? තලාවෙන් ආව විදිය දන්නවනේ ඔබ? තලාවේ හැම එකම මට ස්ටෝරිය කියලා තියෙනවා. අපිත් හැමතැනම යනවා. හරිද? ඒකින්ද දැනගනි. උඹ තලාවෙන් ගහලා පන්නවුවේ කියන්නත් අපි දන්නවා. ඕම කරන්න එපා ජීවිතේට. සිවුරක් ඇඳගෙන ආයේ වගේ කැරි වැඩ කරලා අහුවෙන්නත් එපා කොහෙවත්. ටවුන් එකවත් අනුරාධපුරේවත් තලාවේවත් කොහෙවත් අහුවෙන්න එපා. පැත්ත බලාගෙන ඉන්නත් එපා. පාඩුවේ යන්න. මම මෙතන ප්‍රධාන දායකයා වගේ මම හුණු ටික දීලා ඔක්කොම කරේ නැද්ද? හරිද මම මේක හැදුවට ඒක නෙවෙයි ප්‍රශ්නේ දැන් තලාවෙන් මොනවා වෙලාද ආවේ ඒක තලාවේ ස්ටෝරි අපි හොඳටම දන්නවා තලාවේ රම්‍යා ජුවලර්ස් එකෙන් විස්තරය ඔක්කොම කිව්වා ඒ දැන දැනත් තමයි අපි මෙතෙන්ට ආවේ නෑ අපි කොච්චර දැන් මහමුදුර මට කියන්නකො මේ කාමරේ අද මොකද්ද දවල් උනේ බුදුහාමුදුරන් පොකෝම ගාව විතරයි වෙන මොකක්ද ගා කන නෑ ඉතින් එතකොට අර පොඩි එකා දැක්කේ බොරුද අනේ නෑ දෙයි හාමුදුරනේ පොඩි එකා ආවිත් නෑ උතන විසී ඒ වැඩ නැහැ හෙට උදේදී යන්න අපි හාමුදුරේ අපිට බවම කියන්න දෙයි යනවා මන්ට ඔහොම කරන්න එපා දැන්